හොඳයි guys, ඔයගලන්ට අද අපි මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ අපි Start Education platform එකේ අපි අලුතෙන්ම ඩෙවලොප් කරලා තියෙන වෙබ්සයිට් එක ගැන පුංචි අප්ඩේට් එකක් තමයි ඔයගලන්ට අද උදේ පොරොන්දු වෙච්ච විදිහට අපි ඔයගලන්ට දෙන්න යන්නේ. මේක ගැන මුලින්ම කියන්න කලින් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරන්න ගොඩක් අය මහන්සි වුණා. මේක අපි තනියෙන් කරපු දෙයක් නෙවෙයි. ගොඩක් අය අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කරා. එතකොට මේ විදිහට මේ වෙබ්සයිට් එක මේ තත්ත්වයට ඩෙවලොප් කරන්න වචනයකින් හරි සහයෝගයක් දුන්න හැමෝටම thank you කියලා කියන්න ඕනේ. ගොඩක් අය මේකට උදව් කරන්නම් කියලා කිව්වා. හරි අපි එතනින් එහාට නවත්තමු. හරි අපි දැන් කතා කරමු වෙබ්සයිට් එක ගැන. මේ වෙබ්සයිට් එක ගැන කතා කරනකොට මේ වෙබ්සයිට් එකේ මේ ඔයගොල්ලන්ට පෙන්නින් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන සෙක්ෂන් එක. හරිද? ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා කියන වෙබ්සයිට් එක මේක තමයි යූසර්ට වැඩ කරන්න තියෙන පැත්තේ තමයි දැන් අපි ඉන්නේ. මේන්ලි යූසර් ඉන්ටර්ෆේස් එකේ තමයි අපි ඉන්නේ. එතකොට යූසර් ඉන්ටර්ෆේස් එක යටතේ තියෙන ඔයගොල්ලන්ට හෝම් සෙක්ෂන් එක බලා ගන්න පුළුවන්. මේ හෝම් සෙක්ෂන් එක යටතේදී ලොකු විස්තරයක් බලා ගන්න අපේ නම මොකද්ද? ඒ වගේ පොඩි විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. සමහර විට තව දෙයක් කියන්න ඕනේ මේ වෙබ්සයිට් එක තාම ඩෙවලොප් වෙමින් තියෙන වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ මේක බෑක් එන්ඩ් ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ. එතකොට මේකේ UI එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. UI එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම UI එකේ යම්කිසි කියන්නේ ලොකු වෙනස්කමක් කියන්නේ මේකේ වර්ණය ඒකේ හරියටම කියන්න බෑ ඉස්සරහට මොනවා වේද කියලා කියන්න බෑනේ. මේක UI එකේ යම් කිසි වෙනස්කම් ටිකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඉස්සරහට සිද්ධ වෙයි. ඒක ගැන වැඩි ඔයගොල්ලෝ කලබල වෙනවා. කොහොම වුණත් වෙබ්සයිට් එකේ process එක දැන තමයි අද ඔයගොල්ලන්ට මම idea එකක් දෙන්න යන්නේ. මේ වෙබ්සයිට් එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක ගැන ඔයගොල්ලන්ට හොඳ idea එකක් ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ දැනට තියෙන framework එක දිහා බැලුවම. හරිද? ඇත්තට මේ වීඩියෝ එක කරන්න මට අද උදේ අතපය තියාගෙන ඉන්න බැරි කමන දාපු මැසේජ් එකක් නිසා ඒක නිසා ඔයගොල්ලෝ මේක ගැන වැඩි හිතන්න එපා. ඔයගොල්ලන්ට අපේ වෙබ්සයිට් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙනකොට. හොඳයි. මේ වෙබ්සයිට් එකේ මේන්ලි මේ තියෙන්නේ හෝම් සෙක්ෂන් එක. මේ හෝම් සෙක්ෂන් එක යටතේදී යම්කිසි පොඩි බයිලා ටිකක් තියෙනවා. ඒ වැඩි හිතන්න එපා. ඊට පල්ලෙහාට ආවට පස්සේ මෙතනදී අපේ ලේටස්ට්ම කෝසස් 3ක් පෙන්වන විදිහට තාම මේක කෝසස් එකයි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඒකයි මෙතන එක කෝස් එක නැත්නම් මෙතන ලේටස්ට්ම කෝසස් 3 පෙන්වන විදිහට තමයි මේකේ හෝම් එහෙම නැත්නම් මේ හෝම් සෙක්ෂන් එකට පල්ලෙහෙන් දෙන කෝස් view section එක කියලා කියන්නේ මේකට මම. මෙතන view all courses යටතේ ඔයගලන්ට අපේ හැම කෝස් එකම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා about us එක. ඊට පස්සේ තියෙනවා footer section එක යටතේ වෙබ්සයිට් වලට access කරන්න පුළුවන්. මේ site එකේ තියෙන හැම web page ටික ගැන quick links ටිකක් තියෙනවා. ඊළඟට categories ටික තියෙනවා අපි. ඊළඟට මෙතන contact us ටික තාම දාලා නැහැ. ඒක දාන්න ඕනේ. මේක මේ තියෙන තාම bootstrap වලින් ගත්ත ගමන් දාලා තියෙන ටික තමයි ඔය තියෙන්නේ. ඒක නිසා වැඩි ඒවා ගැන හිතන්න එපා. තාම මේවා social media links එහෙමත් add කරලා නැහැ. ඒ ටිකත් අපි ඉක්මනටම මේකට add කරනවා. ඒ ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක host කරාට පස්සේ. ඊට පස්සේ තියෙන courses section එක. මේක තමයි ඔයගොල්ලන්ට වටිනාම section එක. මොන දේ වෙනස් වුණත් මේ වෙබ්සයිට් එක about contact us home මොන දේ වෙනස් වුණත් මේ home කියන section එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහටම තමයි මේකේ process එක වෙනස් වෙන්නේ. නෑ මෙතනදී ඔයගොල්ලන්ට තියෙන අපේ course එකක් start up කරන date එක සහ ඒ course එකේ දිනය මේ පටන් ගත්ත දිනය සහ ඒ course එකේ time එක යටතේ කියන්නේ මේ course එක පටන් ගන්න මේ time එක තමයි තියෙන්නේ මෙතනදී ඒ දිනයට ඒ අදාළ වෙලාවට තමයි මේ course එක පටන් ගන්නවා කියලා මෙතනින් ඔයගොල්ලෝ පෙන්නුම් කරනවා. එතකොට මෙතනට ඔයගොල්ලන්ට ඇවිල්ලා පුළුවන් මේ join meeting කියන link එක උඩ click කරලා එකපාරම මේක දැන් Google Meet link එක මම දාලා තින්නේ. ඔයගොල්ලන්ට course එකට join වෙන්න පුළුවන්. මේ join meeting උඩ click කරලා Zoom link එකක් දාලා තිබ්බොත් Zoom, Teams link එකක් දාලා තිබ්බොත් Teams. මෙන්න මේ ඕනෙම platform එකකට ඔයගොල්ලන්ට අපේ meeting එකට ඉක්මනටම මෙතනින් attend වෙන්න පුළුවන් වෙන විදිහට තමයි මේ section එක අපි develop කරලා තියෙන්නේ. ඊළඟට වැදගත්ම section එක. මේක නම් අපි ගොඩක් දුරට WhatsApp groups වලට ඒ වගේ අපේ තියෙන හැම ළමයිත් එක්ක අපි quick link වෙන හැම platform එකකටම මේ Zoom meeting link එක අපි අනිවාර්යෙන් දානවා. මොකද මේ විදිහට meeting link එක standard meeting link එකක් තියෙනකොට යම්කිසි ප්‍රශ්න එන්න පුළුවන් website එකෙන් log වෙන්න බැරි වෙන්න පුළුවන්. මේක නිසා අපි මේ meeting link එක අනිවාර්යෙන් WhatsApp group එකකට දානවා. හැබැයි මේ recording links එහෙම අපි ගොඩාක් දුරට WhatsApp group එකකට දාන එක එච්චර ඵලදායී නෑ. මොකද ඒක හරියට වෙන වශයෙන් ඔයගොල්ලන්ට
පිස්සුවක් වෙයි මේ ටික හොයාගන්න ගියොත්. ඒක නිසා ඔයගොල්ලන් මේ view records කියන යටතේ ඔයගොල්ලන් records එම අපේ හැම course එකකම records බලන්න ඕනේ වුණොත් ඔයගොල්ලන්ට මේ website එක through records බලන්න පුළුවන්. එතකොට අපි සමහර recordings එහෙම දෙන්නේ නැහැ. ළමයින්ගේ පැමිණීම් හුතුටම අඩු වුණොත් තමයි recording දෙන්නේ. එතකොට ඒ ඔක්කොම මෙතනින් තමයි අපි හදන්නේ recordings section එක යටතේ. රෙකෝඩින් ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. ඒක ගැන අපි ඉස්සරහට ඔයගොල්ලන්ව දැනුවත් කරන්නම්. ඊට පස්සේ about us එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. about us එකෙත් මේ හැම section එකකටම මේ footer section එක පොදුවේ තියෙනවා. එතකොට about us එක යටතේ explorer about us එක යටතේ තියෙනවා සරලව අපි කියන පොඩි හැඳින්වීමක්. ඊට පස්සේ තියෙනවා contact us යටතේ ඔයගොල්ලන්ට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔය විදිහට send message දුන්න ගමන් message එක send වෙනවා. ඒ message එක අපිට පෙන්වන්න දැන් මම පෙන්වන්නම්. ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් මේ contact us section එකට. දැන් මේවා තාම හදලා නැහැ. මේ ටිකත් අපි ඉක්මනටම දානවා. හරිද? ඊට පස්සේ මේ lectures කියන මේ content එක තාම හදලා ඉවර නැහැ. මොකද අපේ teachersලා තාම මේ website එකට sign in වෙන ගමන් තියෙන නිසා ඒගොල්ලන්ගේ sign in process එක ඉවර වෙච්ච ගමන් අපි මේ lectures section එකත් ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් වෙන තත්ත්වයට හදනවා. එතකොට අපි ආයෙම home section එකට home section එක යටතේ මේ teachers login කියන එක ගොඩක් වැදගත්. මෙතනින් තමයි අපි teachersලා ඔක්කොම මේ website එකට log වෙලා මේකේ back end process එක සිද්ධ කරන්නේ. මේ back end process එකත් ඔයගොල්ලෝ බලන්න ආස ඇති කියලා මම හිතනවා. එතකොට මේ back end process එකට ගියොත් එimhe මෙන්න මේ විදිහට අපි දීලා තියෙනවා teacher කෙනෙකුට unique ID එකක්. මෙතෙන් දැන් මට හම්බෙච්ච unique ID එක සහ unique password එකක් දීලා තියෙනවා. එයා හැම teacher කෙනෙකුටම මෙන්න මේ විදිහට ටික් එක දාලා sign in වුණාට පස්සේ ඔන්න ඔය විදිහට අපේ front end එක බලා ගන්න පුළුවන්. මේක තමයි අපේ front end process එක. මෙතනින් තමයි අපි courses create කරන්නේ. ඔයගොල්ලන්ට තියෙන හැම course එකකම data enter කරලා create කරන්නේ මෙතනින්. ඊළඟට මෙතනින් තමයි අපි කරන්නේ ඒ අදාළ view කරපු course එකක මොකක් හරි වෙනස්කමක් සිද්ධ කරන්න ඕනේ වුණොත් මේ වෙනස්කම සිද්ධ කරන්නේ මෙතනින්. ඊළඟට මෙතනදී තමයි මෙතනින් තමයි අපි records තියෙන අපේ course එකේ record ටික submit කරන්නේ මෙතනින්. ඊට පස්සේ record edit කරන්නේ මෙන්න මේ section එකෙන් තමයි අපි records edit කරන්නේ. ඊට පස්සේ මේ section එකෙන් තමයි ඔයගොල්ලෝ අපිට එවන message අපි බලන්නේ. එතකොට අපි attend කරාද නැද්ද කියන එක. يعني මේක ප්‍රධානම ඔයගොල්ලන්ට මේ back end process එක පෙන්වන්න හේතුව තමයි ගොඩක් අයට විශ්වාසයක් නැහැ මේ වෙබ්සයිට් එක තියෙන contact us page එක ගැන. අපි ඒක contact us කරගන්න අපි මේකට දාන message එක අපිට පෙන්නනවාද කියන එකවත් ගොඩක් අයට විශ්වාසයක් නැහැ. අන්නේ විශ්වාසය ඔයගොල්ලන්ගේ හිතේ ඇති කරන්න ඕනෙම නිසා තමයි මම මේ back end process එක පෙන්නන මේ back end process එක මීට වඩා ටිකක් වෙනස් වෙනවා. මොකද තාම මේක හදලා ඉවර නැති නිසා. ඒක නිසා මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ contact us වලින් එවන messages අපිට පෙන්නනවා. ඒක නිසා website එකේ තියෙන contact us කොටස යටතේ ඔයගොල්ලන්ට ඕනෑම වෙලාවක අපිව සම්බන්ධ කරගන්න පුළුවන් කියන එක ඔයගොල්ලන්ගේ ඔළුවට දෙන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ mainly. සමහර වෙබ්සයිට් වල ඇති බොරු contact us page එහෙම. ඒ වුණාට අපේ වෙබ්සයිට් එකේ තියෙනවා realම contact us page එකක්. ඔයගොල්ලන්ට පුළුවන් ඕනෑම වෙලාවක ඒ contact us page එක through අපිව සම්බන්ධ කරගන්න. එතකොට මේක මේ වෙබ්සයිට් එකේ වෙන කිසිම ළමයෙකුට මේකට access නැහැ. මේක තියෙන්නේ mainly teachers login කියන එකට විතරයි access කියන්නේ. එතකොට ඔයගලන්ට user accounts හදන්න sign in වෙන්න මේ කිසි දෙයක් නැහැ. ඕනේ වෙලාවක ඔයගලන්ට වෙබ්සයිට් එකට ඇවිල්ලා අපෙන් courses ටික බලා ගන්න පුළුවන්. අපේ වෙන වෙන programs තියෙනවා නම් අපි ඒවට වෙනම sign in procedure එකක් අවශ්‍ය වුණොත් ඒක අපි ඒ වෙලාවට අවශ්‍ය විදිහට ඒක අපි සකස් කරලා ඔයගලන්ට දෙන්න. මේක යටතේ ඔයගොල්ලන්ට personal account එකක් හදලා එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ course එක ඉගෙන ගන්න කොට. එතකොට මේක තමයි අපේ වෙබ්සයිට් එක. එතකොට මම සහ තව එක්කෙනෙක් එකට එකතු වෙලා තමයි මේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරේ. එතකොට තව ගොඩක් දෙනෙක් අපිට මේකට උදව් කරන්නන් කියලා මැසේජ් දාලා තිබ්බා. හරි anyway අපි ඒවා ගැන වැඩි කතා කරන්න ඕනේ. කොහොම හරි වචනකින් හරි මේ වෙබ්සයිට් එක මේ මට්ටමට ගන්න උදව් කරපු හැමෝටම thank you කියලා කියන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔක තමයි අපේ වෙබ්සයිට් එකේ back end process එක. හැමෝටම එහෙනම් goodbye, thank you.